ඔයාටත් ඔයාගේ ෂොප් එකේ ස්ටොක් මැනේජ් කරගන්න අමාරුද? එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අද මම ඔයාලට පෙන්වන්නේ ෂොප් බුක් ඇප් එකේ ස්ටොක් බුක් එක යූස් කරලා ස්ටොක් මැනේජ් කරගන්නේ කොහොමද කියන එකයි. හරි. අපි මුලින්ම ඇප් එක ඕපන් කරගමු. දැන් පහළ මෙනු එකේ තියෙන ස්ටොක් බුක් බටන් එක ටැප් කරමු. මේ තමයි ස්ටොක් බුක් ස්ක්‍රීන් එක. ආධුනික කෙනෙක් නම් ඔයාලට මුලින්ම ස්ටොක් බුක් ස්ක්‍රීන් එකට ආවම දකින්න තියෙන්නේ මෙහෙමයි. මෙතනින් ඔයාට ඔයාගේ ෂොප් බුක් එකේ තියෙන සියලුම අයිටම්ස් එකම තැනකින් මැනේජ් කරගන්න පුළුවන්. අපි බලමු මේකේ මොනවද තියෙන ෆීචර්ස් කියලා. දැන් අපි යමු අලුතින් අයිටම් එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා බලන්න. මෙතන තියෙන add new item බටන් එක ටැප් කරන්න. එතනින් ඔයාලට pop-up message එකකින් single item සහ item with variant කියන බටන් දෙකක් දැක ගන්නට පුළුවන්. මුලින්ම අපි යමු item එකක් add කරන්නේ කොහොමද කියලා බලන්න. add new item බටන් එක ටැප් කරාට පස්සේ එන pop-up message එකෙන් single item කියන බටන් එක ටැප් කරන්න. දැන් ඔයාලට දැක ගන්න පුළුවන් single item form එක. මේ ෆෝම් එකේදී item name එකක් add කරන්න වගේම image එකක් add කරන්නත් barcode එක manually type කරන්න වගේම barcode scan එකක් use කරලා scan කරගන්න අවස්ථාවත් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම category එකක් select කරන්නත් primary සහ secondary units customize කරගන්නත් ඒ වගේම low stock limit එක අපිට අවශ්‍ය විදියට වෙනස් කරගන්න වගේම cost price එක සහ selling price එකත් අපිට අවශ්‍ය විදියට customize කරගන්න මේ ෆෝම් එකේ අපිට හැකියාව තියෙනවා. ඒ වගේම මේ සියලුම details fill කරාට පස්සේ save button එක tap කරන්න පුළුවන්. item එකක් save කරාට පස්සේ එතනින් item profile එක දැర్శණීය වෙනවා. දැන් අපි බලමු variant option එකක් එක්ක item එකක් add කරගන්නේ කොහොමද කියලා. ඊට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔයා grocery වගේ business එකක් කරනවා නම් same item එකට flavor, size, colors වගේ variants තියෙනවා. එතකොට item එකක් add කරන වෙලාවේ variants අනුව අපිට item එකක් add කරන්න පුළුවන්. දැන් අපි යමු මේක කරන්නේ කොහොමද කියලා බලන්න. ඔයාට පුළුවන් add item details screen එකේදී item name එක, item category එක වගේම units විදියට primary සහ secondary units add කරන්න. මේවට දකින්න පුළුවන් වෙන්නේ මම item variant එකක් add කරලා තියෙන විදිය. ඒකෙදි item name එක, category එක, primary secondary units වගේම conversion rate එකකුත් මම add කරලා තියෙනවා. ඒ වගේම item variants උත් වෙන වෙනම add කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට දැක ගන්න පුළුවන් save item button එක disable වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි සියලුම details add කරනකම් save item detail එක enable වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මම variant name එකටත් details add කරලා තියෙන ආකාරය. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් add new variant button එක. මේ add new variant button එක tap කරාට පස්සේ තමයි item variant form එකක් අපිට display වෙන්නේ. දැන් ඔයාලට පෙන්නලා තියෙන්නේ item variant එකක් add කරාට පස්සේ කොහොමද පෙන්වන්නේ කියලා. ඒ වගේම මෙතන edit කරන්නත් delete කරන්නත් options අපිට ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ item variant එක update process එකේ තියෙන ආකාරය. දැන් add item details සියල්ල add කරාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් save item button එක enable වෙලා තියෙන ආකාරය. ඔයාගේ details save කරාට පස්සේ stock book screen එකේ ඔයාට මේ ආකාරයට දැක ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ items add කරාට පස්සේ stock book screen එක මොන වගේද කියලා. total item එකෙන් පෙන්වන්නේ ඔයා කොච්චර ප්‍රමාණයක් items add කරලා තියෙනවද කියලා. ඒ වගේම low stock item වලින් පෙන්වන්නේ කොච්චරක් ඔයාගේ items වල low stocks තියෙනවද කියලා. ඒ වගේම item වල low stock label එකක්ද පෙන්වුම් කරනවා.
අපි දැන් බලමු ස්ටොක් ඉන් එකක් හරි ස්ටොක් අවුට් එකක් හරි කරන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු ස්ටොක් ඉන් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඔයා තෝරගත්ත අයිටම් ප්‍රොෆයිල් එකට නෙවිගේට් වෙලා එතන තියෙන ස්ටොක් ඉන් බටන් එක ටැප් කරන්න. දැන් අපි බලමු ස්ටොක් ඉන් ෆෝම් එකේ කොහොමද අපි ඩීටේල්ස් ඇඩ් කරන්නේ කියලා. ඔයාට මුලින්ම ප්‍රයිමරි සෙකන්ඩරි යුනිට්ස් තෝරගන්න පුළුවන්. ඒකට අනුව ඔයාට quantity of items දෙන්න පුළුවන්. ඒ වගේම cost price එක date එක ඔටෝම fill වෙලා තමයි ඔයාලට ෆෝම් එක එන්නේ. ඒ වගේම අපිට තෝරගන්න පුළුවන් transaction type එක. ඒ වගේම අපිට supplier කෙනෙක් add කරගන්න පුළුවන්. ඒ වගේම bill එකක් attach කරගන්න පුළුවන් වගේම අපිට note එකකුත් add කරගන්න පුළුවන්. සියලුම stocking details add කරලා ඉවර නම් අපිට පුළුවන් stocking button එක tap කරන්න. දැන් ඔයාලට item profile එකේ දැක ගන්න පුළුවන් අපි add කරපු stocking detail එක. දැන් අපි බලමු stock out එකක් add කරගන්න කොහොමද කියලා. මුලින්ම ඔයා item profile එකේ stock out button එක tap කරන්න. දැන් ඔයාලට පුළුවන් stock out details add කරන්න. ඔයාලට කැමති විදියට units change කරගන්න පුළුවන්. ඒ වගේම quantity එක add කරන්න පුළුවන්. transaction type select කරන්න පුළුවන් වගේම customers ලා add කරන්නත් පුළුවන්. ඒ වගේම bills attach කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට අවශ්‍ය වැඩි විස්තර තියෙනවා ඒ සියල්ලම note section එකෙත් ඔයාට add කරගන්න පුළුවන්. ඔයාගේ ස්ටොක් අවුට් ෆෝම් එකේ සියලුම ඩීටේල්ස් ඇඩ් කරලා ඉවර නම් ඔයාට ස්ටොක් අවුට් බටන් එක ටැප් කරන්න පුළුවන්. දැන් ඔයාට දැක ගන්න පුළුවන් අපි ඇඩ් කරපු ස්ටොක් අවුට් ඩීටේල් එකේ ඩීටේල්ස් ටික අයිටම් ෆෝම් එකේ පෙන්වලා තියෙන විදිහ. 3 dots ටැප් කරන්න. ටැප් කරාට පස්සේ ඔයාට පෙනේ edit details සහ delete බටන් දෙක. ඔයාට කැමති විදියකට ස්ටොක් අවුට් හෝ ස්ටොක් ඉන් ඩීටේල්ස් එඩිට් හෝ ඩිලීට් කරගන්න මෙතනින් පුළුවන්. දැන් අපි බලමු ස්ටොක් බුක් ස්ක්‍රීන් එකේම ස්ටොක් ඉන් ස්ටොක් අවුට් ක්වික් බටන් වලින් කොහොමද ස්ටොක් ඉන් එකක් කරන්න සහ ස්ටොක් අවුට් එකක් කරන්න කියන එක. මුලින්ම ස්ටොක් ඉන් බටන් එක ටැප් කරන්න. ඔයාට බොටම් ෂීට් එකකින් ඔයාට ඔයාගේ ස්ටොක් ඉන් ඩීටේල්ස් ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි බලමු ස්ටොක් අවුට් බටන් එක ටැප් කරාම කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි ස්ටොක් අවුට් බටන් එක ටැප් කරමු. ටැප් කරාට පස්සේ ඔයාට ස්ටොක් අවුට් බොටම් ෂීට් එකක් පෙන්වනවා. එතනින් ඔයාට පුළුවන් ස්ටොක් අවුට් quantity එක දීලා ඔයාගේ ස්ටොක් අවුට් details add කරන්න. දැන් අපි බලමු item profile එකේ අනිත් features මොනවද කියලා. එතනින් ඔයාට පුළුවන් ඔයාගේ item එකක් delete කරගන්න. item details drop down එක ටැප් කරාට පස්සේ ඔයාට සියලුම item details බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාට stock in stock out එක ගාව තියෙන search bar එකෙන් සියලුම stock in stock out details search කරලා ඔයාට අවශ්‍ය details ඉක්මනින් බලා ගන්න හැකියාව තියෙනවා. පෙන්වන all stock in stock out filters තුනෙන් ඔයාට stock in stock out details ෆිල්ටර් කරගෙන පහසුවෙන්ම ඒ details අවශ්‍ය විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු stock reports බලන්නේ කොහොමද කියලා. මුලින්ම stock book screen එකේ chart icon එක tap කරන්න. ඔයා ඉන්නේ inventory report screen එකේ. එතනදී inventory item section එකේ තමයි දැන් ඔයා මුලින්ම ඉන්නේ. එතනදී ඔයාට inventory amount එක, inventory cost එක වගේම stock quantity එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන inventory details ඔයාට download කරගන්නත්, share කරගන්නත් හැකියාව තියෙනවා. item record එකෙන් record එකට ගිහිල්ලා ඒ හැම item record එකකින්ම ඔයාට ඒ item profile එකට navigate වෙන්න පුළුවන්. අපි දැන් ඉන්නේ sales report section එකේ. මේ sales report එක අපිට date filter එකෙන් filter කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඕගලන්ට මෙතනින් total sales, item sold, total profit එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ sales report එකත් download කරගන්නත්, share කරගන්නත් හැකියාව ඕගලන්ට තියෙනවා. ඒ වගේම මේ item record එකෙන් record එක ගිහින් ඔයාලට item එක
ටැප් කරලා ඔයාට අයිටම් එකේ ප්‍රොෆයිල් එකට නැවිගේට් වෙන්නත් අවස්ථාව තියෙනවා. අපි දැන් බලමු ස්ටොක් බුක් එකේ භාවිතා වෙන අනිකුත් ෆීචර්ස් මොනවද කියලා. සර්ච් බාර් එක. එතනින් ඔයාට අයිටම් නේම් එකක් ටයිප් කරලා ඔයාට ඕනම විදිහකට අයිටම් එකක් සර්ච් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට බාකෝඩ් ඔප්ෂන් එකකුත් තියෙනවා. ඔයාට අයිටම් එකේ බාකෝඩ් එක ස්කෑන් කරලත් ඔයාට අයිටම් එක සර්ච් කරගන්න හැකියාව තියෙනවා. ලෝ ස්ටොක් ෆිල්ටර් ඔප්ෂන් එක. ලෝ ස්ටොක් බටන් එක ටැප් කරාට පස්සේ සියලුම ලෝ ස්ටොක් අයිටම්ස් ඔයාලට ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. කැටගරි ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ අයිටම්ස් වල ඇඩ් කරලා තියෙන සියලුම කැටගරි මෙතනින් පෙන්වනවා. ඒ කැටගරි වලට අනුව ඔයාලට සියලුම අයිටම්ස් ෆිල්ටර් කරගන්න පුළුවන් අවස්ථාව මෙතනදී ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට shopbook app එකේ stock book feature එක use කරලා ඔයාගේ stock easy විදිහට manage කරගන්න පුළුවන්.